hello guys. කට්ටිය මොකෝ වෙන්නේ මචං? අද අදන් මචං මම උඹලට සුපීරිම වීඩියෝ එකක්. ඒ කියන්නේ ට්‍රේඩ් එකක් දාගන්න අපි දන්නේ නැත්තම් කිසිම දෙයක් දන්නේ නැත්තම් අපි කොහොමද ට්‍රේඩ් එකක් දාගන්නේ? මම මේක මචං 100% ගැරන්ටි කරන්නේ නැහැ. ඒ වුණාට හරියනවා. බය වෙන්න දෙයක් නැහැ. මම ඔයාලට ඒක පෙන්නන්න හරියනවායි කියලා. අපි කොහොමද ඇනලයිස් කරන්නේවත් නැතුව ට්‍රේඩ් එකක් දාගන්නේ? දැන් ඔන්න මේ විදිහට තමයි අපේ මාකට් එක තියෙන්නේ. හරිද? මම රීප්ලේ කියන ඔප්ෂන් එක මම පොඩ්ඩකට යූස් කරනවා. මෙන්න මේ වගේ තැනකින් අපි පොඩ්ඩක් කපා ගමු. හරිද? අපේ මාකට් එක දැන් තියෙන්නේ මෙන්න මේ විදිහට. මාකට් එක මේ විදිහට තියෙන වෙලාවේ මම ගහ ගන්නවා ස්ක්‍රීන්ෂොට් එකක්. හරිද? මම මෙන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගෙන අපිට තියෙන්නේ පොඩි වැඩයි යන්න ඕන chat gpt එක පැත්තට. දැන් ඔයාලට පේනවා ඇති මම දැන් ඉන්නේ chat gpt එකේ. මේ මම කලින් try කරලා බලපුවා මේව ගන්නට වැඩ කරා. දැන් මම මෙන්න මෙතනට ගිහිල් ඉවර වෙලා අපි දැන් ගහගත්ත ෆොටෝ එක අප්ලෝඩ් කරමු. අප්ලෝඩ් කරලා ඉවරලා කැමති කට්ටිය මේ ඉංග්‍රීසියෙන් මෙසේජ් දාන්න, නැත්නම් මෙන්න විදියට ඉංග්‍රීසි හරි සිංහලෙන් හරි කොහොම හරි දාන්න. මේකට දාන්න ඕනේ ලෝන් එකක්ද නැත්නම් ෂෝට් එකක්ද කියලා වෙන්න මේ විදියට මම මෙසේජ් එකක් දානවා chat gpt එකට. අපි දැන් බලමු chat gpt එකෙන් මොන වගේ උත්තරයක් දෙයිද කියලා අපිට. ඔන්න අපිට ෆුල් විස්තරයක් ඔන්න දෙනවා. ඉතින් අවදානෙන් ඉන්නලු net support area එක එකක් තියනවලු රියැක්ෂන් එකක් අපිට බලන්නේ කියන මෙන්න මේ තියෙන මාකට් එක 2150යි 2200යි අතරේ. එතකොට බලමු මාකට් එක 2150. අපි මෙන්න මේ විදිහට ලයින් එකක් ගහගමු. හොරයිසන් ලයින් එකක් 2150 නේද කිව්වේ? 2150. හරිද? 2150 නුයි අපිට තව මොකද බලන්න කිව්වේ? 2200. බලමු 2200 එකම ලයින් එකට තමයි වැටෙන්නේ. පොඩි වෙනසක් වෙන්න පුළුවන් කියන්නේ මෙන්න මේ හරියද 200 නුත් ගහගමු බලන්න. 2003 ම ගහ 200 ගානෙම ගහගත්තා. හරිද? දැන් අපිට තියෙන්නේ බලමු ආයේ මොකද්ද කියන්නේ කියලා. එතන bounce එකක් නම් small long එකකට යන්න පුළුවන්. ඒ කියන්නේ මොකද්ද scalp okay. small එක ඒ කියන්නේ small long එකක් දාගන්නයි කියලා තමයි තියෙන්නේ. මෙන්න මෙතන එකක් bump වෙනවා නම් දැන් අපි බලමු. හරි ඔන්න එකක් bump වුණා. හරිද? chat gpt එකේ ඔන්න කියලා තියෙනවා bump වෙනවයි කියලා. bump වෙනවා නම් අපිට මේ small loan එකක් දාගන්නයි කියලා තමයි තියෙන්නේ. කොයිද ඒක තිබ්බේ? මේ තියෙන්නේ එතන bounce එකක් තියෙනවා නම් small loan එකකට යන්නේ කියලා තියෙනවා. නැත්තම් support එක break වුණොත් short එකකට යන්නේ කියලා කියනවා. දැන් අපි බලමු අතන ඔන්න එකක් bounce වුණා. හරිද? bounce වුණ හින්දා දැන් ඔන්න අපි long එකක් දාගන්නවා. අර bounce වෙච්ච තැනට යටින් stop loss එක තියාගන්නවා. මෙන්න මේ විදියට stop loss එක තියාගෙන අපි දැන් බලන්න ඕන කොතනින්ද අපි තියාගන්නේ take profit එක. මම ඔයාලට කියලා දුන්නා වගේ මෙන්න මේ විදියට take profit දෙයක් තියාගන්න. මේ දැන් play කරලා බලමු මොකක් වෙයිද කියලා. හරි. දැන් ඔන්න ඔයාලට පේනවා ඇති අපි ඇනලයිස් කරන්නේ මුකුත් කරේ නෑ. chat gpt එකෙන් ඇහුවා මොකද්ද අපි මේ කියන්නේ මාකට් එකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගැහුවා chat gpt එකට දැම්ම අපි මොකද්ද කරන්න ඕන කියලා ඇහුවා.
ඊට පස්සේ අපිට chat gpt එකෙන් කිව්වා මෙන්න මෙතන තියෙන area එකෙන් මෙන්න මේ තියෙන zone එකෙන් bounce එකක් එනවා නම් විතරක් small long එකක් දාන්න කිව්වා. එතන break වුණොත් small short එකක් දාන්න කිව්වා. අපි ඇත්තටම කරේ screenshot එකක් ගහලා ඉවරලා chat gpt එකට දාපු එක විතරයි. මෙයා කිව්ව විදිහට අපි වැඩේ කරලා බැලුවා. ලස්සනට මෙන්න මෙතන මෙන්න මේ line එකෙන් මෙන්න මේ line එකෙන් ලස්සනට bounce වුණා. ඉතින් ඒ line එකට පහලින් මම තියාගත්ත stop loss එක පල්ලෙහින් මම තියාගත්තේ. ඔයාලට පේන ඇති ලස්සනට මාකට් එක සපෝට් කර chat gpt එක කිව්වා වගේම. ඉතින් ඔයාලා මෙන්න මේ වගේ අලුත් දේවල් අත්හදා බලන්න. හරියනවා. මට මේක නිකන් හිතිලා මම කරේ හරියනවද බලන්න. ඇත්තටම කිව්වොත් ඒක හරි ගියා. මම ඔයාලට පෙන්නන්නම්. කරන්ට් එක ගියාම වීඩියෝ කර ඉන්න ගමන් දැන් chat gpt එකේ මට ඒ කියන්නේ අද දවසේ ලිමිට් එක ඉවරයි. ඊට වැඩිය තව දේවල් මට උත් එක chat කරන්න බෑ. ඒ කියන්නේ අර විදිහට මේ image අප්ලෝඩ් කරලා ඒ විදිහට හදන්න බෑ. එතකොට දැන් උඹලා මෙන්න මේ විදිය ඒ කියන්නේ දැන් මේ කරා වගේ chat gpt එකෙන් පොඩ්ඩක් try කරලා බලපල්ලා. ඒ කියන්නේ දැන් මම අද දවසට 3-4ක් දැම්ම මේ හැම එකම හරි ගියා. සමහර ඒවල මූ කියනවා ඒ කියන්නේ short එකයි long එකයි දෙකම කියනවා. ඊට පස්සේ ආයෙ විශේෂයි කියලා එකක් දාලා breakout එකක් නැතුව මොකක් ඒ කියන්නේ short එකක්වත් long එකක්වත් දාන්න එපයි කියනවා. ඇත්තටම කිව්වොත් ඒක සුපිරිමයි. ඒ කියන්නේ උත් breakout වෙන පැත්තටනේ ගන්නෙ. මාකට් එකේ breakout වෙන පැත්තට තමයි ඌ trade එක දාන්නේ කියන්නේ. අපි නිකන් හරි chart එකේ photo එක දාලා මේක analyze කරලා දෙන්නේ කිව්වට පස්සේ ඌ සුපිරියටම බං ඇනලයිස් කරන්න තියෙන හැම මෙතඩ් එකම දාලා ඌ සුපිරියටම ඇනලයිස් එකක් ගහලා දෙනවා. ඇත්තටම කිව්වොත් ඒ වැඩේ නා සුපිරි. මට ඉතින් කියන්න තියෙන උඹලා පොඩ්ඩක් මෙන්න මේක try කරලා බලපල්ලා. හරියනවා නම් මේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාපල්ලා. උඹලා කොහමද trade එකක් දාලා මේ මුලින්ම මේ වීඩියෝ එක save කරගන්න. ඊට පස්සේ trade එකක් දාලා ඉවර වෙලා chat gpt එකෙන් අහලා trade එකක් දාලා හරි ගියා නම් විතරක් ඇවිල්ලා මේකේ ඒ කියන්නේ අනිත් කට්ටියට දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ඇත්තටම මේ වීඩියෝ එක හොඳයි. මෙහෙම කරාට පස්සේ ඇත්තටම මට ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් වුණා. වැරදුනොත් නිකන් හරි ඒත් ඇවිල්ලා කමෙන්ට් එකක් දාන්න. මොකද මට දැන් ඔන්න මම දැන් 3-4 try කළා මට හරි ගියා. ඔයාට කොහොම වෙයිද කියන්න මම දන්නේ නැහැ. ඒවා හරි ගියපු හින්දා තමයි මම වීඩියෝ එකක් කරේ. කර්මයකටම වීඩියෝ එකට කරගන්න හැක්කුනේ එකම එකයි. ඒ වුණාට ඒකත් සුපිරියටම වැඩ කරා මාකට් එකේ. මම ඒකට රීප්ලේ කියන මේ ඔප්ෂන් එක යූස් කරේ නැත්තම් මට ට්‍රේඩ් එක ඒ කියන්නේ ගොඩක් වෙලා යනවා. මෙන්න මේක බලන්න. ඒ කියන්නේ මාකට් එක හැදිනේ යන්නේ. එන වෙලාවම මට වීඩියෝ කරන්න වෙනවා. ඒ හින්දා තමයි මම රීප්ලේ කියන පාට එක යූස් කරලා ඉවර වෙලා ට්‍රේඩ් එකක් දැම්මේ. ඒ වගේම මගේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. හැමෝටම එහෙනම් සුබ දවසක්.